සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දිනාටම සදහම් මකරන්දේ සුවතින් පින්සිත නිවාසනහන බෞද්ධ ගුවන් විදුලිය සදැහැති ඔබ වෙනුවෙන් මේ පැයදී ගෙනෙන දායකත්ව සතරමානුශාසනාවයි මෙලෙසින් ඔබ හමුවට රැගෙන ඉන්නේ. සදේවතුනි දේශනා වෙනුවෙන් සිදු කළ වූ ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ සිටින පින්වත් දේශකයන්න් වහන්සේ පෙළියන්දල තුම්බෝවිල ශ්‍රී සතරමාරාම පුරාණ විහාරාධිපති පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ නවතොටුමුණේ සහ නවකෝරළේ ප්‍රධාන සංඝනායකතුරන්දර පූජනීය තුම්බෝවිල ධම්මරතන පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමු කොට සාදුනාදනන්වා ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදේවතුනි එසේනම් ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මෙතෙන් පටන් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි ආරාධනාවන් සිදු කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ හැම දිනාම ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීමටයි මේ සූදානම් වෙලා සිටින්නේ. නිවසේ ඉඳගෙන බෞද්ධ ගුවන් විදුලිය ළඟට වෙලා බණහන්න ඕනා කියලා කල්පනාවෙන් බණහන්න සූදානමින් සිටින මේ සියලු දෙනාටම ඒ වගේම විවිධ ස්ථානවල වාසය කරමින් ධර්ම ශ්‍රවණය කරන්න සූදානමින් සිටින සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ පිහිටෙන් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පින්කම ඊටාම හොඳින් සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා මම ආශිර්වාද කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනා අතායන් ිතරා පජා තීරමේවානු ධාවති. පින්වත්නි, මේ ලෝකේ මිනිසුන් අතරින් පරතරට නිවනට පත්වෙන අය, නිවනට යන අය බොහෝම ටික දිනයි. අනිත් අය මෙතරට භවයට ආපහු මෙහාට දුවගෙන එනවා. පින්වත්නි, යේචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමිස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. යම්සි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කොට වදාළ ධර්මයේ ඊටාම හොඳට දැනගෙන ඒ අනුව කටයුතු කරනවද, ඒ අය ඊටාම අමාරුවෙන් ඊතර කරන්න ඕන සංසාර සාගරය තරණය කරලා නිවනට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ මේ අදහස් ප්‍රකාශ කළේ
ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ සවැත් නුවර එක වීථියක මිනිස්සු කොටස් වශයෙන් බෙදාගෙන දම් පූජා කරමින් සර්ව රාත්‍රික වශයෙන් බණ අහන්න වැඩපිළිවෙලක් සූදානම් කළා. එහෙම සූදානම් කළත් මේ ධර්මදේශනා වැඩපිළිවෙල අසාර්ථක භාවයට පත් වෙනවා. ඇතැම් අය කාමුක හැඟීම් බලවත් වෙලා නිවෙස් වලට යන්න යනවා. ඇතැම් අය ද්වේෂ සහගත සිතුවිලි නිසා ඇතැම් දෙනා කායික මානසික මැලිකම් කම්මැලිකම නිසා ඉඳගෙන නිදිමර ගතියෙන් ඒ වගේම දහම් මැසීම හරියාකාරව කරන්නේ නැතු කායික මානසික කම්මැලිකම ඇති වෙලා ඉඳ පැත්තකට ඇලවෙලා නිදිබර ගතියනුත් මේ ධර්මයේ ශ්‍රවණය කරන හරියාකාරව ධර්මයේ අහගන්න ඒගොල්ලෝ අපොහොසත් වුණා. බැරි වුණා මේ පින්කම හරියාකාරව කරගන්න. මේ සිද්ධිය දැකපු භික්ෂූන් වහන්සේලා පහුවදා ධම්සභා මණ්ඩපයේදී මේ ගැන කතා වෙන්න පටන් ගත්තා. කොහොමද කතා වුනේ? මේ සවැත් නුවර මේ එක වීථියක මිනිස්සු කොටස් වශයෙන් බෙදිලා දම් පූජා කරමින් සර්ව රාත්‍රික වශයෙන් බණ අහන්න ඕනයි කියලා වැඩ පිළිවෙලක් ලෑස්ති කරගෙන මේ කාර්යය ආරම්භ කළා. නමුත් බොහෝ දෙනා Tamanට මේ කාමුක ඇඟීම් ඇති වෙලා ගෙවල් වලට යන්න ගියා. ඇතැම් අයට ද්වේෂ සහගත තරහ සිතුවිලි ඇති වෙලා යන්න ගියා. ඉතිරි වෙච්ච අයත් මොකද කළේ? කායික අසහනයෙන් මානසික කම්මැලිකමෙන් තැන් තැන් වල වැටිලා නිදිබර ගතියෙන් ධර්ම ශ්‍රවණය කළා. හරියාකාරව මේ කාර්යය කරගන්න බැරි වුණානි කියලා මේ ස්වාමීන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ මේ ගැන කතා කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේට වැඩම කළා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා. විමසනවා මම එන්න කලින් මේ හැම දිනාම මේ ශ්‍රාවක පිරිස මගේ මේ ශ්‍රාවක පිරිස මොනවද මේ කතා බහ කරමින් හිටියේ මොනවද සාකච්ඡා කළේ කියලා හිතන් විමසුවා. ඒ වෙලාවේ මේ තොරතුරු අර ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළා. ඉදිරිපත් කළා. මෙන්න මෙහෙම දෙයක් ඊයේ වුණා. අපි ඒ ගැන තමයි ස්වාමීනි මේ කතා කළේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මහණෙනි මේ සත්වයෝ බොහෝ කාලයක් භවය ආශ්‍රය කරමින් භවයේම ඇලී ගැලී වාසය කරනවා. භවයෙන් ඈතර වන අය ඊටාම අඩුයි. මේ ලෝකේ මේ වාසය කරන සත්වයෝ බොහෝ කාලයක් මේ භවයන් ආශ්‍රය කරමින් භවයේම ඇලී ගැලී වාසය කරනවා. ඒ වගේ මේ භවයෙන් ඈතර වෙන අය බොහෝම අඩුයි. පරතර කරා යන ජනයෝ බොහෝම විරලයි. ඉතිරි හැම දෙනාම වගේ යූර ළඟට දුවල යනවා. ඒ ගොඩ වෙන්නේ බොහොම ටික දෙනයි. අනිත් අය ආපහු මේ යූර ළඟට දුවල එනවා. ඊතා හොඳින් දේශනා කරන ලද දහමට අනුව ක්‍රියා කරන යමෙක් ඉන්නවද? ඒ අය පරතරටම යනවා. මාරයා පරදවල ජය ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනාවකට වදාරනවා. බුදුරජාන් වහන්සේ දේශනාවකට වදාරනවා. උන්වහන්සේ තාම හොඳින් දේශනාවකට වදාළ මේ ධර්මයට අනුව යම්ස කෙනෙක් ක්‍රියා කරනවද? ධර්මානුකූලව ජීවිතේ පවත්වාගෙන යනවද? ඒ අය පරතරට මේ සසරෙන් එතරට යනවා. මාරයාව පරදවල ජය ගන්නවා කියලා දේශනාවකට වදාළ මේ ධර්මය අපිත් යොදා ගන්න ඕනේ ඒ උතුම් බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමටයි. අපිත් මේක යොදා ගන්න ඕනේ මේ අහන ධර්මයේ යොදා ගන්න ඕනේ සසරෙන් එතර වෙන්න. ඒ වගේ මායя පරදවල ජය ගන්න නැවත සසරට නොයන තත්ත්වය ඇති කර ගැනීමටයි. බොහෝ අය පින්වත්නි සක්කාය දිට්ඨිය නැමැති තීරයට පමණක් දුවනවා. එතනින් එහාට යන්නේ නැහැ. මේ සක්කාය දිට්ඨිය මමයේ මාගේ කියන හැඟීම ඇති කරගෙන මේ ගඟ ළඟට ගිහිල්ලා ආපහු හැරිලා එනවා පින්නතුනි.
අද ධර්මදේශනාව සඳහා මම මාතෘකාව හැටියට ඉදිරිපත් කළේ ධම්මපදයේ බාල වග්ගයේ 3 වෙනි ගාථා රත්නයයි. මේ ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර වාසය කරන කාලේ ආනන්ද කියන සිටුවරයා මුල් කරගෙන. සවැත් නුවර පින්වත්නි 40 කෝටියක පමණ ධනෙ තිබුණ මහා මසුරු බොහෝම ලෝභ ආනන්ද සෙට්ටි කියලා සිටුවරේ වාසය කරලා තිබෙනවා ඉඳලා තියෙනවා. ආනන්ද සෙට්ටි කියලා බොහෝම මසුරු සිටුවරේ වාසය කරලා තියෙනවා. මේ සිටුවරයා අඩමාසයකට සැරයක් තමන්ගේ නෑයන් එකතු කරගෙන තමන්ගේ පුතා වෙච්ච මූලසිරි කියන පුතාට උදේ දහවල් රාත්‍රී අවවාද කරනවා මේ 40 කෙලක් ධනෙ මහා ධනයක් විදියට හිතන්න හිම එපා. ඒ වගේම තියෙන මේ ධනයෙන් කිසි දෙයක් දෙන්න එපා. අලුතෙන් ධනෙ හම්බ කරන්න. එක එක හරි කහවණු වියදම් කළොත් ධනෙ අවසන් වෙනවා. මේ ආනන්ද සෙට්ටි කියන මේ මසුරු සිටානෝ මේ පැහැදිලි කරන ආකාරය තමන්ගේ ඥාතීන් පුතාව එකතු කරලා මාස භාගයකට සැරයක් අඩ මාසයකට සැරයක් අවවාද කරනවා උදේ දවල් රාත්‍රියේ මේ මට තියෙන මේ හම්බෙලා තියෙන 40 කෙලක් ධනෙ මහා ධනයක් හැටියට හිතන්න හිම එපා. ඒ වගේම මේ තියෙන ධනෙන් කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්නත් එපා. අලුතෙන් ධනය හම්බ කරන එක එහෙම නැත්නම් මේවා වියදම් කරන එක බොහොම අඩුවෙන් කරන්න ඕන. එක එක හරි කහවණුව වියදම් කළොත් ධනෙ අවසන් වෙනවා. ඒ නිසා පැහැදිලි කරනවා කරඬුවේ තියෙන අඳුන් ගාන විට අඩු වෙනවා. තුඩ කුඩා වුණත් බඳින තුබස වේයා ලොකුයි. මල් රොන් පොදක් අරන් ගිහින් මහමීයක් බඳිනවා වගේ නුවණින් යුක්තව gedara වාසය කිරීමයි පඬිතකම. gedara වාසය කරන්න ඕනේ බොහෝම ඥානවන්තව කියන එකත් මෙතන මේ ධර්මයේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ ආනන්ද සිටුවරයා පස්සේ කාලයක පින්වත්නි තමන්ට තිබිච්ච අර පංච මහා නිදානයන් ගැනවත් තමන්ගේ පුතාටවත් කියන්නේ නැතුව හිතේ තිබිච්ච අර මසුරු මලයෙන් ලෝභකමින් යුක්තව මරණයටපත් වුණා. මරණයටපත් වෙලා පින්වත්නි ඒ නුවරම තිබිච්ච සැඩොල් පවුල් 1000ක් තියෙන වාසල් ගමක එක චණ්ඩාලියකගේ කුසේ පිළිසිඳ ගත්තා. මරණයටපත් වෙලා මේ ආනන්ද සිටුවරයා තමන්ගේ පුතාටවත් ඒ තිබි මරණයටපත් වෙනකොට මේ ධනෙ ගැන දැනුම් දුන්නේ නැහැ. මේවා අහවල් තැන තමයි තියෙන්නේ කියලාවත් කිව්වේ නැහැ. ඒ වගේ මරණයටපත් වෙලාත් පින්නතුනි මේ වාසල් ගමක චණ්ඩාලියකගේ කුසේ පිළිසිඳ ගත්තා. රටේ රජතුමා මේ ආනන්ද සිටුතුමාගේ අභාවයෙන් පස්සේ එතුමාගේ පුතාට මූලසිරි කියන පුතාට අර සිටු තනතුර ප්‍රදානය කළා. තාත්තට තිබිච්ච තනතුර ලබලා දුන්නා. මේ සැඩොල් ගමේ පවුල් 1000ම අය එකට බැල මෙහෙවර කරන්නේ. මේගොල්ලන්ගේ රස්සාව මේ සැඩොල් ගමේ උදවිය කරපු රස්සාව තමයි අනිත් අයට වංශවත් කුලවල උදවියට බැල මෙහෙවරකම් කිරීම. ඒ ඔක්කොම එකට ගිහිල්ලා බැල මෙහෙවරකම් කරන්නේ. මේ ආනන්ද සිටුවරයා මරණයටපත් වෙලා මේ ගමේ සැඩොල් පවුලක සැඩොලියකගේ කුසේ උපන්නට පස්සේ ඔවුන්ට බැල මෙහෙවර ලැබීම නැති වෙලා ගියා. රස්සාව නැහැ. කරන්න රැකියාවක් ලැබෙන්නේ නැහැ. ජීවත් වෙන්න තරම් වේල පිරිමහා ගන්න අනුන්ගෙන් බත් පිඬක්වත් ලැබුණේ නැහැ. ගමේ මිනිස්සු එකතු වෙලා කතා වෙනවා පින්වත්නි අපිට දැන් වැඩක් කළත් බත් පතක්වත් ලැබෙන්නේ නැහෙනි. අපේ අතර කවුරු හරි කාලකන්ණියෙක් ඉන්නවා කියලා
කණ්ඩායම් දෙකකට බෙදුණා. මේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදුණ අපි අතර බොහොම අවාසනාවන්ත කෙනෙක් ඉන්නවා කියලා. මේ විදිහට වාද කරමින් එකිනෙකා වෙන් වෙලා බෙදීමටපත් වෙලා මේ දරුවා පිළිසඳගෙන ඉන්න පවුලේ අයත් බෙදුණා. මේ දරුවා පිළිසඳ ගත්ත දාපටන් අපිට කුස පිරෙන්නවත් ආහාරයක් නැහැ. හරිම අමාරුවෙන් තමයි ආහාරයක්වත් ලබා ගන්න කියලා මේ දරුවා ලැබෙන්නේ ඉන්න මව වෙන් කළා පින්නතුනි. පවුරෙන් අයින් කළා. මේ දරුවා පිළිසිඳ ගත්ත දා ඉඳලා තමයි අපිට මේ තත්ත්වේ. කිසි රස්සාවක් නැහැ, කුස පිරෙන්න ආහාරයක් නැහැ. හරි අමාරුවෙන් තමයි මේ ජීවිතේ ගත කරන්න කියලා මේ දරුවා ලැබෙන්නේ ඉන්න මවව නිවසෙන් ඉවත් කළා. ටික කාලයකට පස්සේ මේ මව පින්වත්නි පුතෙක් බිහි කරනවා මෙලවට. මේ දරුවාගේ අත්පා, කන්, නාසය, කට ආදී නියමිත ස්ථානයේ පිහිටලා තිබුණේ නැහැ. මේ අංග විකල භාවයෙන් යුක්ත පාංශු යාචකයෙක් වගේ අතිශයින් විරූපී දරුවෙක්. මේ අංග විකල භාවයෙන් යුක්ත මේ දරුවා පාංශු පිසාචයෙක්. ඒ වගේ අතිශයින් විරූපී දරුවෙක් වුණා. එහෙම වුණත් මේ අම්මා මේ දරුවව අතෑරියේ නෑ පින්වත්නි. ඊටාම සෙනෙහසෙන් මේ දරුවව පුංචි කාලේ කුඩා කාලේ පෝෂණය කළා. හරිම දුකසේ මේ මව මේ දරුවව පෝෂණය කරනවා. මේ ළමයාව අරගෙන යන දවසට මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ පින්නතුනි. බණ පොතේ සඳහන් කරනවා. මේ දරුවා වඩාගෙන කොහේ හරි යනවනම් එදාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැලු. මේ දරුවව ගෙදර දාලා යන දවසට බැල මෙහෙවරකාරකමක් ලැබෙනවා. මෙහෙම ටික ටික මේ දරුවා තනියම ඇවිදගෙන එනකොට ආහාර හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනකොට කබලක් අතට දීලා මේ මව කියනවා ඔබ නිසා, ඔයා නිසා අපි හරියට දුක් විඳිනවා. දැන් ඔබව පෝෂණය කරන්න අපිට අමාරුයි. මේක කරගෙන යන්න බෑ. මේ නුවර දුගී මගී යාචකයන් වෙනුවෙන් බත් දෙන තැන් තියෙනවා. ඒ තැන් හොයාගෙන ගිහිල්ලා ජීවත් වෙන්න කියලා පින්වත්නි මේ කුඩා දරුවව පිටක් කරලා යවුවා. මෙහෙම මේ විරූපී දරුවා ගෙවල් වලින් ඒ වගේම පින්වත්නි බත් ඉල්ලගෙන අර විදිහට යාචකයන්ට බත් දෙන තැන් වලින් ඉල්ලගෙන කමින් ඇවිදගෙන පෙර ආත්මේ අර තමන් වාසය කරපු ආනන්ද සිටුවරයා වශයෙන් නැවතී හිටපු ගේ ළඟට, සිටුමාලිගාව ළඟට දවසක් පැමිණියා. එතනදී මේ විරූපී පුජ්‍යලයාට ජාති ස්මරණ ඥානය ලැබුණා. පෙර ජාතිය සිහි වුණා. ගෙට ආවා. දොරටු තුනකම හිටපු කිසිම කෙනෙකුට මේ පුජ්‍යලයාව අඳුන ගන්න බැරි වුණා. අර දොරටුවල් වල හිටපු සේවකයන්ට කිසි කෙනෙකුට මේ විරූපී දරුවව අඳුන ගන්න බැරි වුණා. හතරවෙනි දොරටුවේ හිටියා තමන්ගේ මූලසිරි සිටු පුතා දැකලා හිත වාව ගන්න බැරිව අඬන්න පටන් ගත්තා. හතරවෙනි දොරටුව ළඟට එනකොට තමන්ගේ මූලසිරි කියන පුතා එතන හිටියා. මේ සිටු පුතාව දැක්කහම මේ යාචක මේ විරූපී පුජ්‍යලයාට හිත හදාගන්න බැරි වුණා, වාව ගන්න බැරි වුණා. අඬන්න පටන් ගත්තා. මේ වෙලාවේ සිටුවරයාගේ මිනිස්සු සේවකාදීන් අර මූලසිරි සිටුතුමාගේ සේවක පිරිස මොකද කළේ? මේ කාලකන්ණියේ කියලා එළවමින් තලවමින් මේ කහල ගොඩට තල්ලු කරලා දැම්ම. ගහලා තලලා පෙරලා එළවලා දැම්ම. කුණු ගොඩට විසිකොල්ලා දැම්ම. තල්ලු කරලා දැම්ම පින්වත්. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ චාරිකාවේ යෙදෙමින් හිටියේ. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහමග වඩිනවා. එහෙම වඩින වෙලාවේදී පසුපසින් වඩින ආනන්ද හාමුදුරුවන් දිහා පිණ්ඩපාතේ වඩින බුදුරජාණන් වහන්සේ බැලුවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වඩිනෝ. මේ පිණ්ඩපාතේ වඩින්නේ. එහෙම වඩින ගමන්
ආනන්ද හාමුදුරුවෝ දිහා බැලුවා. ආනන්ද හාමුදුරුවෝත් කල්පනා කරනවා වැදගත් කාරණාවක් නිසා මොකක් හරි තාම වැදගත් දෙයක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ මා දිහා බැලුවේ කියලා කල්පනා කළා. ආනන්ද හාමුදුරුවෝ මෙහිම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ගැන විමසුවා. ඇයි ස්වාමීනි මා දිහා මේ හැරිලා බැලුවේ කියලා හිතන් විමසුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර කුණුගොඩ ළඟ ඉන්න පුජ්‍යලයා පිළිබඳව සියලු තොරතුරු ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළා. මේ ඉන්නේ අර ආනන්ද සෙට්ටි කියන මසුරු සිටානෝ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. තමන්ගේ මූලසිරි කියන පුතාව දැකලා කනගාටුවෙන් කාලය ගත කරනවා කියලා මේ විස්තරේ පැහැදිලි කළා. ආනන්ද හාමුදුරුවෝ මූලසිරි සිටුතුමාව ඒ ස්ථානයට කැඳෙව්වා. ආනන්ද හාමුදුරුවෝ සිටුමාලිගාවට පණිවිඩයක් යවලා මූලසිරි සිටුතුමාට මෙතෙන්ට එන්න කියලා හිටන් දැනුම් දුන්නා. ඒ ප්‍රදේශයේ හිටිය මහජනතාවත් පින්වත්නි මේ වෙලාවේ මෙතෙන් රැස් වුණා. විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මූලසිරි කියන සිටුතුමාගෙන් අහනවා මෙයාව අඳුරනවද කියලා. මේ පුතාගෙන් අහන්නේ. මූලසිරි සිටුතුමා කියනවා මම දන්නේ නෑ ස්වාමීනි කියලා දැනුම් දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ තමයි ඔබේ පියතුමා කියලා. මූලසිරි සිටුතුමා සඳහන් කරනවා වෙන්න බෑ. මං ඒක පිළිගන්නේ නෑ කියලා පිළිගත්තේ නෑ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර විකෘති ශරීරයෙන් යුක්ත පුජ්‍යලයාට කතා කරලා සඳහන් කරනවා ඔබ ආනන්ද සිටුවරයා වශයෙන් හිටපු කාලේ ඔබේ පුතාට පෙන්වන්නේ නැතුව තැම්පත් කරපු පංචමහා නිධාන තියෙන තැන් මේ පුතාට දැන් පෙන්නලා දෙන්නේ කියලා හිටන් සඳහන් කළා. මේ ඒ බව පැහැදිලි කරලා ඔබ මේ පුතාගේ තාත්තා කියන එක තහවුරු කරලා දෙන්නේ කියලා ඉල්ලා හිටියා. ඒ වෙලාවේදී අර පාංශු පිසාච පුජ්‍යලයා තනින් තර තිබිච්ච මේ පොළොව යට තැම්පත් කරලා තිබිච්ච නිධාන පැහැදිලි කරලා දුන්නා, පෙන්නලා දුන්නා. මේව තහවුරු කරලා දුන්නා. මේ බව දැනගත්ත මූලසිරි සිටුවරයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මූලසිරි සිටුවරයාට බුදුහාමුදුර ගැන ලොකු ප්‍රසාදයක් ඇති වුණා. බුදුන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ මූලසිරි සිටුතුමාට ධර්ම දේශනා කරමින් මේ ගාථාව දේශනා කොට වදාලා පින්නතුනේ. මේ ගාථා දේශනා පැවැත්තුවා අර බණට මාතෘකා කරන්ට යෙදුණා. පුත්තා මත්ති ධනං මත්තේ ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. මට ධනය ඒ වගේම පුතුන් ඉන්නවා කියලා හිතන අනුවණය එයින් වෙනසිලා යනවා. තමන් පමණයි කිසිවෙක් නැහැ. සත්‍ය වූ ඒ කාරණේ දිහා බලනකොට පුතුන්ගෙන් හෝ එහෙම නැත්නම් මොන ධනයද ඒවා කොහෙන් ලැබමුද? පුත්‍ර තෘෂ්ණාවෙනුත් ධන තෘෂ්ණාවෙනුත් අනුවණය වෙනසෙනවා, විනාශ වෙනවා, දුකට පැමිණෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. දරුවන් වෙනුවෙනුත් ඒ වගේම ධන තණ්හා වෙනුවෙනුත් අනුවණය වෙනසෙනවා, විනාශ වෙනවා, දුකට පැමිණෙනවා. මගේ පුත්තු වෙනසුනාහ, නැසෙන්නාහ, වෙනසෙනවා, ඒ වගේම නසින්නාහ කියලා මොකද කරන්නේ? ඒ අය ඉන්න දෙමාපියෝ නැහෙනවා. ධනෙ පිළිබඳවත් මේ ආකාරයටම දුකටපත් වෙනවා. මගේ ධනෙ වෙනසුනා, නැති වෙනවා, වෙනසෙනවා, නසිනවා කියලා හිතම් ධනෙ පිළිබඳවත් මේ ආකාරයටම දුකටපත් වෙනවා කියලා පැහැදිලි කළා. දරුවන් පෝෂණය කරන්න ඕන කියලා රෑද දවල්ද ඒ වගේම ගොඩ ඒ වගේම ජල මාර්ග ආදී නොඑක ආකාරයෙන් වෑයම් කරමින් නැසෙනවා.
ධනෙ හම්බ කරගන්න ඕන කියලා කෘෂි කර්මාන්තේ වෙළඳාමි විවිධ කර්මාන්ත කරමින් නැසෙනවා. මේ විදිහට නැසෙන වෙහෙසෙන කෙනාට තමන්ටම අයිති නැති වෙනවා. මේ විදිහට වෙහෙස වෙලා දුකට පැමිණෙන තමන්ව සුවපත් කරගන්න බැරිව වෙහෙසෙනවා. ඔහුට තමන්ටම නැති වෙනවා. පින්වත්නි, මේ සමාජයේ ස්වභාවය, මේ ඇත්තන්ට මේ කාරණාව ඉතාම හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා පින්නතුනි. අපිට පේනම දරුවන් පෝෂණය කරන්න ඕනයි කියලා දෙමාපියන් මොකද කරන්නේ පින්වත්නි? රෑ බලන්නේ නේ, දවල් බලන්නේ. ඒ වගේම ගොඩබිම කියලා, ඒ වගේම ජල මාර්ගය කියලා හිටම් බලන්නේ නැතුව නොඑක ආකාරයෙන් වෑයම් කරනවා. ඒ වගේම ධනෙ හම්බ කරන්න ඕනයි කියලා මොකද කරන්නේ? කෘෂි කර්මාන්තේ වෙළඳාමි මේ කාලේ නම් විවිධ කර්මාන්ත තියෙනවා පින්නතුනේ. විවිධ උපක්‍රම වල යෙදෙමින් මොකද කරන්නේ? නැහෙනවා පින්නතුනේ. ධනෙ හම්බ කරන්න රෑ දවල් බලන්නේ නැතුව. මේ විදිහට නැසෙන වෙහෙසෙන කෙනාට තේරෙන්නේ තමන්ම අයිති නැති නැහැ කියලා. තමන්ටම අයිති නැති වෙනවා කියන කාරණාව තේරෙන්නේ. මේ විදිහට වෙහෙස වෙලා දුකට පැමිණෙන තමන්ව සුවපත් කරගන්න බැරිව වෙහෙසෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ විදිහට වෙහෙස වෙච්ච අය හරියට දුකටපත් වෙනවා. තමන්ව සුවපත් කරගන්න බෑ. ඔහුට තමන්ටම නැති වෙලා යනවා අන්තිමට. තමන්ගේ ජීවිතේ තමන්ටම නැති වෙලා යනවා. මරණයටපත් වෙන කාලේ මරණ මංචකයේහි ඇඳට වෙලා ඒ වැතිරිලා ඉන්නකොට මරණීය වේදනාවලින් ගිනිදැල් වලින් හරියට වේදනා ඇති වෙනකොට ශරීරයේ හන්දි ආදියෙන් නැමෙන දිග ඇරෙනකොට ඇට සැකිලි බිඳී යනකොට ඇහැ පියාගත්තාම පරලොවත් ඇහැරලා බලනකොට මෙලවත් බලන කෙනාට දවස් පතා දෙවරක්වත් නාවල තුන් සැරයක්වත් කවලපවල සුවඳාදියෙන් සරසල ජීවිතේ තියෙනකන් උපස්ථාන කළත් දුකෙන් ආරක්ෂා කර ගැනීමට පුළුවන් කමක් නැහැ පින්නතුනි. මේ ජීවිතයට පැමිණෙන දුක් පීඩා වලින් ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන් කමක් නැහැ. අපේ දායක පින්නතුන් මේ විදිහට වෙහෙස මහන්සි වෙලා මරණයටපත් වෙන කාලේ මේ කාලේ මරණය ගැන බොහෝ දෙනාට සිහිපත් කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මරණය ගැන නොඑක ආකාරයෙන් ආරංචි වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේ මරණ සතිය පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. බොහෝ දුර්වල භාවයටපත් වෙලා අර විදිහට නොඑක් විදිහට නැහිලා මරණ මංචකේ ඇඳට වෙලා වැතිරිලා ඉන්නකොට මරණීය වේදනාවලින් මේ ශරීරේ රිදෙනවා. ඒ ගිනිදැල් වලින් හරියට වේදනාව ඇති වෙනකොට ශරීරේ හන්දි ආදියේ නමා ගන්න බැරුව දිගාර ගන්න බැරුව ඉන්නකොට ඇට සැකිල්ල බිඳිලා යනකොට ඒ වගේම ඇහැ පියාගත්තාම පරලොව පේනවා. ඇහැරලා බලනකොට මෙලොව පේනවා. ඒ වගේම බොහොම අපූර්වවට පිරිසිදු කරලා කවලපෝලා තියාගත්ත මේ ජීවිතේ හොඳට සැප අපෝපස්ථාන කරලා තියාගත්ත මේ ජීවිතේ දුකෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කමක් නැහැනේ කියලා හිතන් Tamanට තේරුම් යනවා. ඒ වගේම අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධන. දරුවන් හෝ ධනේ හරි ඒ අවසාන අවස්ථාවේ මොකක් කරන්නද? කවදාවත් කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්නේ නැතුව දරුවෝ සඳහා ධනෙ රැස් කරලා තබපු ආනන්ද සිටුවරයාටද කලින්ම හරි මරණාසන්න මොහොතේ හෝ දැන් මේ දුකටපත් වෙච්ච වෙලාවේ දරුවෝ පුත්‍රයෝ කොහෙද? රැස් කළ ධනෙ කොහෙද? දරුවෝ පුතුන් ඒ වගේම ධනෙ හෝ ඒ වෙලාවේ ඔහුගේ දුක නැති කළාද? සැපයක් ගෙනල්ලා දෙන්න පුළුවන් වුණාද? කිසි කෙනෙකුට පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ඒ නිසා අපේ දායක පින්නතුන් මේ කාලේ ඊටාම හොඳට සිහියට ගන්න ඕන කරන කාරණාවක් තමයි අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං.
මට මංවත් නැති වෙලාවේ තමන්ට තමන්වත් නැතිකොට කොහෙද දරුවෝ ඒ වගේම කොහෙද ධනෙ කියලා හිතම් මේ ඇත්ත කල්පනා කරන්න ඕන. මේ අවසාන අවස්ථාවේ අපේ ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ තමන්ට කිසි කෙනෙකුට පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. කිසිම දෙයක් දෙන්නේ නැතුව ඇතැම් දෙමාපියෝ මොකද කළේ? දරුවෝ සඳහා ධනෙ රැස් කරලා තිබ්බා. ආනන්ද සිටුවරයා මොකද කළේ? තමන්ට මේ සියලුම ධනෙ එකතු කරගෙන තමන් ඒවා ඔක්කොම පුතාටවත් කියන්න නැතුව තියලා අභාවයටපත් වුණා. කලින්ම හරි මරණාසන්න මොහොතේ හරි දැන් මේ දුකටපත් වෙච්ච වෙලාවේ දරුවෝ පුත්‍රයෝ කොහෙද? අපේ දායක පින්නතුණු මේ විදිහට බොහෝ ධනෙ රැස් කරලා දූ දරුවන් වෙනුවෙන් නැහිලා අවසාන අවස්ථාවේ දුකටපත් වෙච්ච වෙලාවේදී ශාරීරික පීඩා ඇති වෙනකොට තමන්ට තමන්වත් නැහෙනි කියලා කල්පනා වෙනකොට මේ දරුවෝ ඒ වගේම පුත්‍රයෝ කොහෙද? ඒගොල්ලෝ මොකද කරන්නේ? රැස් කළ ධනෙ කොහෙද? ඒවා තිබ්බ තැනින් තමන්ට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දරුවන්ගෙන් හරි පුතුන්ගෙන් හරි ධනෙන් හරි ඒ වෙලාවේ අර වේදනාව දුක නැති කරාද? නැති කරන්න පුළුවන් කමක් නැහැ. සැපයක් ගෙනල්ලා දෙන්න පුළුවන්ද? ඒ කිසිම දෙයකින් සැපයක් ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්ම දේශනාව අවසානයේහි 84000ක් දෙනාට ධර්මාවබෝධයේ ඇති වෙච්ච බව ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. බොහෝ දෙනාට මේ දේශනාව සාර්ථක දේශනාවක් බවට පත් වෙලා තිබෙනවා. අපේ දායක පින්නතුණුත් මේ කාලේ මේ ගැන ඉතාම හොඳින් අවධානය යොමු කරන්න ඕන කරන වෙලාවකටයි දැන් ඇවිල්ලා තිබෙන්නේ. මට ධනෙ තියෙනවා, ඒ වගේ මට පුතු ඉන්නවා කියලා හිතන අනුවරයා ඒ අනුවණය මොකද කරන්නේ? ඒන් වෙනසිලා යනවා. තමන්ට තමන් පමණයි ඉන්නේ පින්නතුනි. කිසි කෙනෙක් නැහැ. ලෝකෙ දිහා බලනකොට පේනවා නේද පින්නතුනි? මහා ධනවතුන්, ඒ වගේම මහා ඥානී තිබෙච්ච විද්වතුන්, ඒ වගේම මහා ධන කුවේරයන්ට වෙච්ච දේ සිද්ධ වෙගෙන යන දේ එතෙන්දී ඔබට පේනවා තමන්ට තමන් පමණයි. කිසි කෙනෙක් නෑ. ඒ ධනෙන්වත් ඒ දරුවන්ගෙන්වත් පිහිටක් ලැබුණේ නෑ. සත්‍ය වෙච්ච කාරණේ දිහා බලනකොට පුතුන්ගෙන් හෝ ධනෙ කොහෙන් ලබන්නද? මේ දවස්වල අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ සත්‍ය භාවයයි. මේ ධර්මයේ අපිට අස්පනා පිටම තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. මේ දරුවෝ නිසා වෙහෙස මහන්සි වෙච්ච අය, ධනෙ හම්බ කරගන්න වෙහෙස මහන්සි වෙච්ච අය ඒ සියල්ල අතහැරලා අප්‍රමාණ වේදනාවට දුකටපත් වෙලා ඒ දරුවන්ගෙන් ධනෙන් ඒ වේදනාව දුරු කරගන්න බැරිව පරලෝ යනවා. ඒ ආකාරයේ දකින අහන මේ හැම දිනාම මේ ගැන කල්පනා කරන්න ඕන. අපිටත් මේ ධර්මතාවයටයි මුහුණ පාන සිද්ධ වෙන්නේ. පුත්‍ර තෘෂ්ණාවිනුත් ධන තෘෂ්ණාවිනුත් අනුවණයා වෙනසෙනවා, විනාශ වෙනවා, දුකටපත් වෙනවා. අපේ දෙමාපියෝ ජීවිතේ අවසාන කාලයේ තමයි කල්පනා කරන්නේ පිනක් දහමක් කරගන්න ඕනා කියලා. දරුවන් වෙනුවෙනුත් ඒ දරුවන්ගේ දරුවන් වෙනුවෙනුත් ඒ අයගේ දරුවන් වෙනුවෙනුත් අප්‍රමාණ වෙහෙසක් මහන්සියක් නැහිමක් සිද්ධ කරනවා. ඊළඟට මේ දරුවන්ට මේවා හම්බ කරලා තියන්න ඕන, හදලා දෙන්න ඕන, ඒ වගේම රැස් කරලා තියන්න ඕනයි කියලා අප්‍රමාණ විදිහකට නැහිනවා. එහෙම නැහිලා අන්තිමට දුකසේ පරලෝ යනවා. මගේ පුත්තු වෙනසුනාහ, නැසෙනවාය, ඒ වගේම නසින්නාහ කියලා හිතන් නැහෙනවා. ධනෙ පිළිබඳවත් මේ ආකාරයටම හරියට වෙහෙස මහන්සි වෙනවා. කීයක් හරි හොයා ගන්න ඕන, තියාගන්න ඕන, එකතු කරගන්න ඕන කියලා හිතන් හරියට වෙහෙස මහන්සි වෙලා රෑ දවල් පින්නතුනි ගොඩදියේ කියලා බලන්නේ නැතුව, රෑ දවල් බලන්නේ නැතුව විදියට කටයුතු කරනවා. ඒ වගේම පින්නතුනි තමන්ට යහපත් දෙයක්, කුසල කර්මයක්, පින්කම කරගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. මරණයටපත් වෙන කාලේ ඒ මරණ මංචකයට ඇඳට වැටිච්ච වෙලාවේදී ඒ මරණීය වේදනා ඇති වෙනවා.
ඒ ගිනි දැල් වලින් හරියට වේදනා ඇති වෙනකොට ශරීරේ මේ හන්දිපත් රිදෙනකොට Tamanට සිහි කරගන්න කුසල චේතනාවක් පින්කමක් සිහියට එන්නේ නැහැ. ඒ නිසා අර වේදනා ගැන කල්පනා කර කර ඉන්නකොට ඇහැ වැහෙනකොටම පරලෝ මතක් වෙනවා. ඇහැ පියාගත්තාම පරලෝ තමන් දුගතියටයි යන්න තියෙන්නේ. මහා දුක්ඛිත තැනකටයි වැටෙන්නේ. සැපදායක තැනක් පේන මානයක නැහැ. ඇහැ අරලා බලනකොට මෙලව තමන්ට පිහිටට කිසි කෙනෙක් නැහැ. මේ තමන්ට මතක් වෙනවා මං ජීවත් වෙලා ඉන්න කාලේ මොකද කළේ? දවසට සැරයක් දෙසරයක් මේ ශරීරය පිරිසිදු කළා. ඒ වගේම 3-4 සැරයක් ආහාර පාන හොඳම දේවල් කවලපවල මේ ජීවිතේ සරසලා තිබ්බා. මේ පංචස්කන්ධයට මේ ශරීරයට අපෝපස්ථාන කළා. නමුත් මේ දුකෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කමක් නැහෙනි. මේ දුක්ඛදායක තත්වයට මේ ජීවිතේපත් වෙනවා. මේකෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ බව අපි තේරුම් අරගෙන අපේ ජීවිතයේ ධර්මානුකූලව ගත කරගන්න මහන්සි ගන්න ඕන. පින්වත්නි, අර ආනන්ද කියන මසුරු සිටාණු තමන්ගේ ධනෙ ඒකරාශී කරමින් බොහෝ වෙහෙසටපත් වුණා. ඒ වගේම පුතා වෙනුවෙන් ඒවා සංගවලා තිබ්බා. ඒ වගේම එතුමා සඳහන් කළේ කොහොමද මේ ධනය දිවා රාත්‍රී කාලේ රැක ගන්න ඕනා කියලා තමන්ගේ ඥාතීන් පුතාව කැඳවලා සඳහන් කළේ මේ 40 කෙලක් ධනය මහා ධනයක් හැටියට හිතන්න හිම එපා. ඒ වගේම තියෙන මේ ධනෙන් කිසි දෙයක් දෙන්න නම් එපා. අලුතෙන් ධනෙ හම්බ කරන්න. එක එක හරි කහවණුව වියදම් කළොත් ධනෙ අවසන් වෙනවා කියලා හිතන් ඒ ඇයට උපදෙස් දුන්නේ. ඒ බව සඳහන් කළා කරඬුවේ තියෙන අඳුන් ගානකොට අඩු වෙනවා. ඒ වගේම කුඩා තුඩක් තිබුණත් වේය බඳින තුඹස ලොකුයි. ඒ වගේම මාල්රොන් පොඩ්ඩක් අරගෙන ගිහිල්ලා මහමීයක් බඳිනවා වගේ ඥානවන්ත මිනිසයාත් මේ කාරණාව ඊටාම ඥානවන්තව කල්පනාවට අරගෙන නුවණින් යුක්තව තමයි gedara වාසය කරන්න ඕනේ. මේ සුළු අදහස ටික ටික වර්ධනය වෙලා අපේ ජීවිතයේ දුගතිගාමී වෙන්න ඉඩ තිබෙනවා. ආනන්ද සිටුවරයා අභාවයටපත් වෙලා පින්නතුනි සැඩොල් පවුල් 1000ක් තියෙන වාසල් ගමක එක චණ්ඩාලියක කුසේ පිළිසඳ ගත්තා. ඒ වගේම ඒ පවුලේ හැම දිනාටම මහා දුකකටපත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම බොහෝම දුක්ඛිත ආත්මයක් ලබලා උපන්නේ අංග විකල භාවයෙන් පාංශු පිසාචයෙක් වගේ උත්පත්තිය ලැබුවා. උත්පත්තිය ලැබලා මවුත් එක්ක අප්‍රමාණ දුකක් වින්දා. මවත් මොකද කළේ? මට දැන් ඔබව ආරක්ෂා කරන්න බොහොම අමාරුයි. මං හුඟක් දුක් වින්දා ඔබ වෙනුවෙන්. ඒ නිසා දැන් තැනකට ගිහිල්ලා හොයාගෙන කාලා ජීවිතේ ගත කරගන්නේ කියලා මේ විරූපී දරුවව පිටත් කළා යවුවා. මේක තමයි පින්නතිනි ස්වභාවය. එහෙම ඇවිදගෙන යනකොට අර තමන්ගේ සසර පුරුද්දට පුතාව දැක්කා. තමන්ගේ තැනට අහම පෙර ජාතිය සිහි වුණා. මම මෙතනනේ හිටියේ. මේ මගේ පුතානේ, මේ මගේ දේනේ කියලා අඬා වැටෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ බව ඒ පුතාට පැහැදිලි කරලා දෙනවා. මූලසිරි සිටුවරයාට පැහැදිලි කරලා දෙනවා මේ ඉන්නේ ඔබේ පියා. ඔබේ පියා පුළුවන් කාලේ මේ ධනෙ එකතු කරමින් බලවත් තණ්හාවෙන් යුක්තව ක්‍රියා කළා. ඒ වගේම කිසි කෙනෙකුට ඒවා දුන්නේ නැහැ. තමන්ගේ ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. අඩු ගානේ මේ පංච මහා නිදාන තියෙන තැන් ඔබටවත් පැහැදිලි කරලා දුන්නේ නැහැ. එහෙම කරලා අභාවයටපත් වෙලා මේ දුක්ඛිත ආත්ම භාවයක් ලබලා ක්‍රියා කරනවානේ කියලා හිතම් පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපිත් මේ බව ඊටාම හොඳට තේරුම් ගන්න ඕන. අපේ දායක පින්නතුන බොහෝ ධනෙ ඒකරාශී කරමින් ඒ ධනය තැන්පත් කරලා ඒවා ප්‍රයෝජනෙට ගන්න නැතුව ඊ타ත්ම දුකසේ ජීවිතේ ගත කරලා අවසන් හුස්ම හෙලෙනවා. එහෙම අවසන් හුස්ම හෙලලා දුක්ඛිත ස්ථානවල උත්පත්ති ලැබලා පසු කාලීනව ඇවිල්ලා හිටන් ජීවත් වෙලා මෙලව ඉන්න උදවියට නොඑක ආකාරයෙන් කරදර කරනවා. ඔය සතිය අන්තයේ ප්‍රවෘත්ති පත්‍ර එහෙම කියවනකොට
ඒවැ සඳහන් කරලා තියෙනවා මේ විදිහට නොයෙක් කරදර පීඩා මිය ගිය අයකින් ඇති වෙලා තියෙනවා කියලා. එහෙම වෙන්නේ මොකද? අර විදිහට බොහොම දුකසේ මට ධනෙ තියෙනවා, මට දරුවෝ ඉන්නවා කියලා හිතාගෙන අනුවණකමින් ක්‍රියා කරලා ඒන් වෙනසීමටපත් වෙච්ච අය. කිසිම දෙයක් නැහැ. සත්‍ය වෙච්ච මේ කාරණේ මේක තමයි ලෝක සත්‍ය. ඒ දිහා බලනකොට පුතුන්ගෙන් මොන ධනයකින්ද අපිට තියෙන ප්‍රයෝජනේ? ඒවා කොහෙන්ද ලබා ගන්න? පින්වත්නි මේ ගැන කල්පනාවට ගන්න. පුත්‍ර තෘෂ්ණාවිනුත් ධන තෘෂ්ණාවිනුත් අනුයනයා විනාශ ස්වභාවයටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඒ නිසා අපිට තියෙන සම්පත් ප්‍රමාණය දිහා බලලා ලැබිච්ච දේවල් දිහා සෑහීමකටපත් වෙලා ඒ වයෙන් අපේ ජීවිතේ සරලව ධර්මානුකූලව පවත්වාගෙන යන්න මහන්සි ගන්න ඕන. ඊටාම සරල දැහැමි ජීවිතයක් පවත්වා ගන්න මහන්සි ගන්න ඕන. ඔබේ දූ දරුවන්ට හැදී වැඩිගෙන එන වගකීම් බාර ගන්න සූදානමින් ඉන්න අපේ දූ දරුවන්ට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. තමන්ගේ ජීවිතයේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන්නේ. මේ දූ දරුවන්ගෙන් ධනෙන් අවසාන අවස්ථාවේ කිසිම පිහිටක් නැහැ. මේ දුකෙන් බේරෙන්න පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ මේ බව තේරුම් අරගෙන යහපත් විදිහට ක්‍රියා කළොත් පමණයි. මට ධනෙ තියෙනවා, දරුවෝ ඉන්නවා කියලා කල්පනා කරගෙන හිටපු අයට අවසාන අවස්ථාවේදී ඒ කිසි කෙනෙක්ගෙන් කිසි දෙයකින් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ ධර්මතාවය ඊටාම හොඳට තහවුරු වෙලා තියෙන මේ වෙලාවේදී මේ ගැන අවධානය යොමු කළා අපි අපේ ජීවිතය බොහොම සරලව දැහැමිව ගත කරගන්න. ඒ වගේම ඉක්මනින් පිනක් දහමක් සිද්ධ කරගන්න. කුසල කර්ම වල යෙදෙන්න. ඔබට මෙතෙක් කරගන්න බැරි වෙච්ච යහපත් කුසල ධර්ම පිළිබඳව අවධානය යොමු කළා ඒවැ යෙදෙන්න මහන්සි ගන්න. ඒ වගේම බොහොම ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න මහන්සි ගන්න. ඒවා ගැන සිහි කරනකොට ඔබට අවසාන අවස්ථාවේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සතුට අපේ පරලෝ ජීවිතය සුවපත් කරගන්න හේතු වෙනවා. ඒ සඳහා ඔබට මේ ධර්මදේශනාවත් හේතු ආසනාම වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමැතියි. අද මේ ධර්මදේශනාව සඳහා මම මාතෘකා කරන්නට යෙදුනේ පින්නතුනි ධම්මපදයේ බාල වග්ගයේ 3 වෙනි ගාථා රත්නය. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වාසය කරපු අවස්ථාවේදී ආනන්ද කියන සිටුවරයා මුල් කරගෙන සවැත් නුවර 40 කෝටියක් පමණ ධනෙ තිබෙච්ච මසුරු ආනන්ද සෙට්ටි කියලා සිටුවරයා වෙනුවෙන් දේශනාවකට වදාළ ගාථා ධර්මයක්. මේ ගාථාව ශ්‍රවණය කරපු මූලසිරි සිටුතුමා ප්‍රධාන කොට විශාල පිරිසක් තමන්ගේ මෙලව ජීවිතේ පරලෝ ජීවිතේ සුවපත් භාවයට පත් කරගත්තා. ඒ සඳහා ඔබටත් මේ ධර්ම දේශනාව හේතු ආසනා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ දායක පින්නතුන් මේ සිද්ධ කරගත්තා කුසල ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වන දෙවියෝ මේ දායක පින්නතුන් හොඳින් රැකබලා දෙත්වා. ආරක්ෂා සම්පත්තිය සලසා දෙත්වා. අපේ රට දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. මේ වසංගත රෝගයට ගොදුරු වෙලා ඉන්න සියලු දෙනාම සුවපත් භාවයට පත් කර දෙත්වා. ලෝකේ විවිධ රටවල් වල මේ පැතිරිලා යන රෝග වසංගතය ලෝකයෙන් දුරින් දුරු කර දෙත්වා. ලෝක සත්වයාට සුවපත් භාවයේ නිරෝගී භාවයේ ආරක්ෂා සම්පත්තිය සලසා දෙත්වා. ඒ වගේ මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන සියලුම දායක පින්නතුන්ගේ නමින් අභාවයටපත් වන මව්දෙමෝපියන් ප්‍රධාන සහෝදරාදීන් ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ ඇත්තන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. නිවන් සුව පිණිස මේ පින හේතු වේවා. මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරූ මේ සියලුම දායක පින්නතුන්ට පවුල් වල හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා. නිරෝගී භාවයේම සැලසේවා. අපේ රටට යහපත සාන්තිය උදා වේවා. සියලු දෙනාට නිරෝගී භාවයේ සුවපත් භාවයේ උදා වේවා. සැනසෙල්ලි පෙර ක්‍රියා කළා වගේ එදිනෙදා කටයුතු කරගෙන බොහෝම සතුටින් වාසය කරන්න පුළුවන් ශක්තිය අපේ රට වාසීන්ටත් සියලු ලෝක වාසීන්ටත් ඉතා ඉක්මනින්ම උදා වේවා. අපි හැම දෙනාගෙන් මෙලොව ජීවි සැපවත් වේවා. පරලෝ වශයෙන් අපි හැම දෙනාටම උතුම් නිවන් සුව පිණිස මේ පිනත් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ඕන. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං සනරාමර ලෝකස්වාමී වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනා පවත්වා වදාළ පෙළියන්දල තුම්බෝවිල ශ්‍රී සතරමාරාම පුරාණ විහාරාධිපති පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ නවතොටුමනේ සහ නවකෝරළේ ප්‍රධාන සංඝනායක පූජනීය තුම්බෝවිල ධම්මරතන පින්වත් නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නියම සැලසේවායි අපේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදේවතුනි, ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ගුවන් විදුලිය සදැහැති ඔබ වෙනුවෙන් ගෙනා මේ දේශනාව බින්නිමාවට පත් වෙනවා. සදහම් මෙසූ ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.